සුබරස්සක් කියලා පිළිගන්නවා අදත් ඔයාව. අද මම ඔයාලට ගෙනාව ඉතින් සුපිරිම ක්‍රිමිනල් චිත්‍රපටයක් වෙන ෆාදර්ස් ඩේ කියන මූවි එක. කතා ඉස්සෙල්ලාම මතක් කරනවා ඔයත් තාමත් මගේ YouTube channel එක subscribe කරගන්න. පළවෙනි subscribe button එක දැම්ම දෙක click කරලා subscribe කරන්න. ඒත් කරපු පුංචි bell icon එක all කරගත්තොත් එහෙම මම තාපුවම ඔයාගේ ළඟටම notification එකක් ගෙද ගන්න පුළුවන්. මේ කතා පටන් ගන්නේ පොලිසියෙන්. මේ වෙනකොට පොලිසිය අතරගොඩ අරගෙන තියෙන කොල්ලෙක් පොඩි කේස් ටිකක් දාන තමයි මෙයා පොඩ්ඩක් ලොක් අප් කරලා තින්නේ. මෙයා පොලිසියට ගියාට පස්සේ පොලිස් කට්ටිය ආන පටන් ගන්න ඔයා මේ දේවල් ටික කළාද මේ වෙනකොට මිනි මරුන්ටක් වෙලා තිනවා මේ මිනි මරුන්ටත් ඔයාව අපි සැක් කරනවා කියලා. හැබැයි ඉතින් මේ කොල්ලා හරි අහිංසක කොල්ලෙක්. එයා කියන්නේ මම කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා මේ පොලිසියට පොඩි බොරු ටිකක් ගහලා මෙයා මෙතනදී එළියට යනවා. එළියට ගියාට පස්සේ මෙයාගේ තාත්තා තමයි ඇවිල්ලා මෙයාව අරගෙන යන්නේ. මෙයාගේ තාත්තට යම්කිසි වත්කමක් තියෙනවා. මේ කොල්ලගේ නම තමයි ජැක්. ජැක්ගේ අම්මා මේ වෙනකොට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. එයාගේ අම්මා නැතුණාට පස්සේ එයාගේ තාත්තා තමයි එයාව බලා කියාගෙන තින්නේ. හැබැයි ඉතින් ජැක් නිතරම හිතන දෙයක් තමයි එයාගේ තාත්තට මෙලෝ දෙයක් හරියට කරගන්න බෑ. එයාගේ හැඟීම් තේරුම් ගන්න එයාගේ තාත්තට කවදාවත් හැකියාවක් ලැබුණ නැහැ කියලා. ඒත් මේ වෙනකොට ජැක් මේ කළ තියෙන විකාර වැඩි හින්දා එයාගේ තාත්තට හොඳටම මලපැල තමයි තියෙන්නේ. එයාගේ තාත්තා කියන්නේ ඔයා වෙනුවෙන් මම නොකරපු දෙයක් නෑ. ඒත් ඔයා නිතරම කරන්නේ මට ඔළුවට කිස්සරක් දෙයක් දැන දේවල් විතරයි. පොඩ්ඩක් තීරුම් ගන්න මටත් වැඩ තියෙනවා. තාම ඔයා රස්සාවක් හරියට කරන්නෙත් නෑ. ඒක හින්දා මං ඔයාගේ අම්මා නැතුණට පස්සේ ඔයාව හදා වඩා ගන්න කීතන් ඔයාගේ හැම වැඩක්ම මම කළා. ඉතින් ඒකට ඔයා මෙහෙමද මට සලකන්නේ කියලා. මෙතනදී එයාගේ තාත්තට කේන්ති වැඩි හින්දා එයාගේ තාත්තා කියන පටන් ගන්න ඔයා හරි පිරිමියෙක් නෙමෙයි. මට ඔයාගේ මූණ දිහා බැලුවට පස්සේ දැන් ඇති වෙන්නේ කලකිරීමක් විතරයි. ඇත්තටම මට ලැජ්ජයි මගේ පුතා කියලා කියන්න. ඔයා මේ කියන්නේ වැඩත් එක. තවදුරටත් මාත් එක්ක කතා කරන්න එපා කියලා කියනවා. මේ කතාවත් එක්ක ජැක්ට හොඳටම කේන්ති වෙනවා. ජැක් කියන පටන් ගන්නේ අම්මා නැතුණාට පස්සේ ඔයා මාව දැක්කේ හරි අමුතු විදිහට. අම්මා මාව තීරුම් ගත්තා. ඒත් ඔයා කවදාකවත් මාව තීරුම් ගත්තේ නෑ. ඔයා නිතරම වැඩ කළේ ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න විතරයි. ඔයා මට අවධානයක් දුන්නේ නෑ. මගේ ඕන එපාකම් ගැන බැලුවේ නෑ. ඇත්තටම මම මේ කතාව කවදා හරි ඔයාලට කියනවා කියලා හිතාගෙන හිටියේ. මට දැන් ඔයාව එපා වෙලා තියෙන්නේ. ඔයා වගේ තාත්තා කෙනෙක් මගේ ජීවිතේ කවදාවත් මට ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා මේ දොරත් වහලනවා. ඊට පහුවදා ජැක් යනවා පොලිසියට. ජැක් කියන්නේ මිනිමරුමක් සම්බන්ධයෙන් නඩුවක් පොලිසියට කියන්න. එයා කියන්නේ මගේ තාත්තත් එක්කම පොඩි බහින් බස්සීමක් එදා රෑ වුණා. එදා රෑ මම තාත්තා බලන්න ගෙදර ගියේ නෑ. මම මගේ යාළු කට්ටියත් එක්ක ඒගොල්ලන් ගෙදර තමයි ඉදියේ. දවස් දෙකකට විතර පස්සේ මම තීරණය කළා ගිහිල්ලා එයා බාපොස්සරක් හම්බ වෙන්න ඕනේ කියලා. මං හැසුන විදියට සමාව ගන්න ඕනේ කියලා තමයි මගේ හිත කිව්වේ. මං ගියාට පස්සේ එදා රෑ වෙලා තියෙනවා මිනිමරුමක්. ඒ මිනිමරුව වෙලා තියෙන මගේ තාත්තා. කවුරු හරි කෙනෙක් මගේ තාත්තව ඝාතනය කළා තියෙනවා. මං හොයනවා තාම මේ මිනිමරුව කවුද කියලා. මට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මම මේ කතාව ඕගොල්ලන්ට කියන්නේ. මගේ තාත්තගේ මිනිමරුවගේ ඊළඟ ටාගට් එක සමහරක් විට මම වෙන්න පුළුවන්. ඒත් මං ඒකට බය නෑ. මං ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති. මට හොයාගන්න ඕනේ කවුද මගේ තාත්තගේ මිනිමරුව කියලා විතරයි. එයා මොකටද මගේ තාත්තා මැරුවේ? එයා මොකද්ද මගේ තාත්තගෙන් බලාපොරොත්තු උනේ කියන එක මං හොයාගන්න ඕනේ. දැන් අපේ කතාව යනවා ක්ලබ් එකට. මේ ක්ලබ් එකට ඇවිල්ලා තියෙනවා නන්නාදුරට පුද්ගලෙක්. මේ පුද්ගලයා කියන්න පටන් ගන්න මේ ක්ලබ් එකේ අයිතිකාරියට මං ඇවිල්ලා තියෙන්නේ පොඩි දෙයක් ඔයාගෙන් දැනගන්න කියලා. මට මගේ සහෝදරියව හොයාගන්න ඕනේ. ඇය මේ වෙනකොට අවුරුදු 2ක් තිස්සන් අතුරුදහන් කියලා. මම හිතනවා කියලා කියනවා එයා මේ ක්ලබ් එකේ කොහේ හරි තැනක ඇති කියලා. මේ ක්ලබ් එකේ අයිතිකාරණේ කියන පටන් ගන්නේ ඔයාගේ සහෝදරිය ගැන මට විස්තර ටිකක් කියන්න කියලා. රූස් කියන පටන් ගන්නේ මං හිතන විදිහට ඇයි මේ වෙනකොට ගත කරන්නේ 16 වෙනි වියේ. ඉතින් අවුරුදු 16 කියන පුංචි කැලමෙක්. මට ඕනේ මගේ නංකිව නැවත පාරක් මංගාවට අරගන්න. මගේ අතේ පොඩි වැරදි ටිකක් වුණා එයාට. ඒත් මං ඒ දේවල් හිතර කරපුවා නෙමෙයි. තාත්තයි අම්මයි නැතුණාට පස්සේ උන දේවල් එක තමයි ඒ දේවල් සිද්ධ වුණේ. මම මගේ වැඩ හින්දා පොඩ්ඩක් එයාගෙන් වෙන් වුණා. ඒත් මං දන්නවා මම වැරදි කියලා. මට නැවත පාරක් උනේ ඇයව බේරගන්න. පුළුවන් නම් උදව් කරන්න කියලා. මේ කාන්තාව දන්නවා එයා මේ කියන ගැල්ලමයා මෙතන ඉන්නව ඇති කියලා. කාන්තාව කියන්නේ අවුරුදු 16 ගැල්ලමයි ගොඩක් දෙනෙක් ඉන්නවා. ඔයාට එයාගේ නම මතකද කියලා. මෙතනදි කියන්න පටන් ගන්නේ රූස්. එයාගේ නම තමයි ජෙසි. ජෙසි තමයි මගේ නංගි. එයා ඉන්නවද කියලා. මෙතන රූස්ට හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා එයාගේ සහෝදරියව. එයාගේ සහෝදරිය වැඩ කරන කෝලගල් කෙනෙක් විදිහට මේ ක්ලබ් එකේ ඉන්න කට්ටියව පිනවන එක තමයි එයාගේ රාජකාරිය වෙලා තියෙන්නේ. රූස් සහන පටන් ගන්න ඇයි ඔයා මේ වගේ රස්සාවක් කරන්නේ? ඔයා මාත් එක්ක අපොස්තරයක් යන්න ඉන්න. මේ වගේ රස්සාවක් කරලා ඇත්තට මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඔයාට මීට වඩා හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඔයා රස්සාවක් කරන්න ඕනෙත් නෑ. මං ඔයා බලා කියා ගන්නම්. මං එක එන්න කියලා. ජෙසිගෙන් රූස් වෙන්ගලා අවුරුදු 2ක් වුණාට ජෙසි ඊට වඩා වැඩි කාලයක් බලාගෙන ඉතලා තිනවා එයාගේ සහෝදරයා කොයි වෙලාවක හරි එයා ගාවට ඒ කියලා. ඒත් එයාගේ සහෝදරයා ඇවිල්ලා නැහැ.
තිස්සේ කියන්න පටන් ගනි මං ඔයා එනකං ගොඩල්ලු කාලයක් බලාගෙන ඉදියා. මම හිතුවා ඔයා කවදර දවසක මාව හොයාගෙන නැවත පාරක් එයි කියලා. මොකද මං වගේ සහෝදරිය හින්දා. ඒත් ඔයා ආවේ නෑ. එකපාරට මොකද්ද මේ ඔයාට ආපු සහෝදර කැක්කුම? ආපු සැරයක් මං ගාවට එන්න උත්සාහ කරන්න එපා. මං ඔයව අත්හැල දාලා තමයි දැන් තියෙන්නේ. මම මේ වෙනකොට රස්සාවක් කරනවා. මේකෙන් පුළුවන් මට ජීවත් වෙන්න. අපි දෙන්න අතර තියෙන සහෝදරකම මම දැන් අත්හැල තමයි තියෙන්නේ. අම්මයි තාත්තයි නැතුණට පස්සේ මං ගොඩක් මානසික වැන්න. මං හිතුවා කොහේ හරි තැනක ඔයා ඉඳී කියලා. මං හිතුවා ඔයා අදයි හෙටයි කියලා. ඒත් ඔයා ආවේ නෑ. ඔයා මොකද්ද කළේ? ඔයාට දැන් තමයි මාව ඕන වෙලා තියෙන්නේ. ඒත් මට පුළුවන් දැන් මේ රස්සාවෙන් ඉස්සරහට ගමන් කරන්න. මට ඔයාගේ උදව් ආපහු සැරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා මාව හොයාගෙන ආවනම් ඔයාට පුළුවන් මාව හම්බුන්නේ නැහැ කියලා හිතාගෙන මෙතන පිට වෙලා යන්න. මම මේ කරන රස්සාවෙන් ඉස්සරහට ගමන් කරන්න මට පුළුවන් කියලා. ජෙස්සිගේ සහෝදරයා කියන පටන් ගන්නේ ඔයාට මාව එපා නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ තීරණයක්. ඒත් ඔයා හිතනවා නම් ඔයා මේ කරන රස්සාවෙන් ඔයාට දියුණු වෙන්න පුළුවන් කියලා ඒක නම් හීනයක් විතරයි. ජෙස්සිගේ බැරුන්ට් එක ඇව්වට පස්සේ රූස් තීරණය කරන අපරාධ මම මේ කෙල්ලව වාගෙන ආවේ. මම මොකට අවද මන්තා මේ සේරම දේවල් වලට වක් කියන්න ඕනේ ඔයා තමයි කියලා රූස්ගේ යාළුවට බයින පටන් ගන්නවා. රූස්ගේ යාළුවා කියන්නේ ෆාදර් කෙනෙක්. හැබැයි තාම එයා ෆාදර් කෙනෙක් වෙලා නැහැ. හැබැයි ඉන්නේ චර්ච් එක. රූස්ගේ යාළුවා කියන්නේ පොඩ්ඩක් ඉවසන්න. එකපාරට තීරණ අරගන්න එපා. ඔයාගේ සහෝදරිය එකපාරයි ඔයා තාම දැක්කේ. එයාගේ හිතේ ගොඩල්ලෝ කේන්තියක් තමයි ඇත්තේ. ඔයා මොකද ඔයා යාව දාලා අවුරුදු ගාණක් එයා බලන් ඉන්නේ නැතේ. එයාගේ හිතේ ගොඩක් ලොකු වේදනාවක් තියෙනවා. එයා සාධාරණයි. ඔයා පොඩ්ඩක් හිතන්න. ඔයා එකපාරට ගිහලා එම හම්බුනාට පස්සේ එයාට ඔයාට ගහන්න බැරි විතරයි තුල්ලා ඇත්තේ. එයාට ඒ තරම් කේන්තියක් තමයි ඇත්තේ. ඒ ටික වෙලාවක් දෙන්න. ඔයත් එක්ක කතා කරපු හින්දා එයා මේ වෙනකොට එයාගේ හිත යම් තාතුරට හදාගෙන තමයි තියෙන්නේ. එයාට ටික කාලයක් ලබා දෙන්න එකපාරට යට අමාරුයි. ඔයා ආපහු සැර ගිහලා එයාව හම්බ වෙන්න. හැබැයි අද නෙමෙයි වෙන දවසක. ඊට පස්සේ එයාට තේරෙනවා ඔයාගේ ආදරේ නැවත පාරක් ලැබුණාට පස්සේ එයාට අනිවාර්යෙන් ඔයාව ඕන වෙනවා. අන්න එහෙම තමයි නැවත පාරක් ඔයාගේ නැතුණු සහෝදරත්වයේ හදා ගන්න ඕනේ. දැන් ඔයා කේන්ති අරගෙන එයාව දාලා ගියොත් එහෙම එයාට මේ ලෝකේ කවුරුවක්වත් නැහැ. එයා ඔයා නැති අවුරුදු දෙකේ කොයිතරම් ලොකු අපහසුතාවයකට පත් වෙන්නේ නැද්ද? මොකද එයා ගෑල් ළමෙක්. එයා ගැන අනිවාර්යෙන් ඔයා හිතන්න ඕනේ. දැන් පොඩ්ඩක් අවස්ථාව ලබා දෙන්න. ඔයා කොහොම හරි කරලා එයාව හොයාගත්තා. ඔයා දැන් ගොඩක් ලොකු දිනුමක් ලබාගෙන තිනවා. ඔයා දැන් එකපාරට ඒ දිනුම අතහැරලා දාලා ගියොත් එහෙම ඔයා පරාදයි. ඒකින්ද පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න කියලා. ක්ලබ් එකේ වැටේ ඉවර කරලා දාලා ජෙස්සි ගෙදර යනකොට ජෙස්සිට හම්බ වෙනවා එයාගේ යාළුවෙක් වෙන ජැක්. ජැක් කියන්නේ පටන් ගන්න ජෙස්සිට මේ වෙනකොට මගේ තාත්තවත් කවුරු හරි කෙනෙක් මරලා දාලා. මං දන්නේ නැහැ කවුද එයා මරලා තියෙන්නේ කියලා. මං ගියා පොලිසියට කම්ප්ලේන්ට් එකක් කරන්න. මං ගියේ ඇන්ටර් එකක් දාන්න. හැබැයි පොලිසියෙන් ඉඳපු කට්ටියත් මාව විශ්වාස කරන්නේ නැහැ. මම මේ වෙනකොට ගොඩක් අමාරු තත්ත්වයක තමයි බැලලා ඉන්නේ. මේ කතාව කියන්නේ ඉතුරු වෙලා තියෙන්නේ මට ඕගොල්ලෝ විතරයි කියලා. ජෙස්සි කියන්නේ පටන් ගන්න ඔයා පොඩ්ඩක් මේ වෙලාවදී සංසුන් වෙන්න. මං ඉන්නවනේ. මං විතරක් නෙමෙයි තව යාළුවෙකුත් ඉන්නවා. ඔයාගේ හොඳම යාළුවොත් මේ වෙනකොට ඔයත් එක්ක ඉන්නවා. අපි මේක පොඩ්ඩක් ගෙදරට ගිහලා කතා කරමු කියලා. මේ කට්ටිය ගෙදරටලා ඉන්නකොට ටික වෙලාවකින් මෙතෙන්ට එනවා මහත පුද්ගලෙක්. මේ පුද්ගලයා ජැක්ගේ හොඳම යාළුවව එයා ඉස්සරහම මරලා දානවා. මරලා දාලා කියන්න පටන් ගන්නේ මං ආවේ ඔයාව හොයාගෙන දැස්ස වෙලා ඉන්න. ඔයාගේ තාත්තවත් මැරුයි මම තමයි. මං තමයි ඔයාගේ තාත්තගේ මිනිමරුවා. ඊට පස්සේ ලෑස්ති වෙලා ඉන්න ඊළඟ ටාගට් එක මගේ ඔයා කියලා. මේ මර්ඩර් එක සිද්ධ වෙන වෙලාවේ මෙතෙන්ට එනවා රූස්. රූස් එන්නේ යාගේ සහෝදරිය බලන්න. රූස් වෙතට එන හින්දා මේ මර්ඩර් එක මේ වෙලාවේදී මේ පුද්ගලයාට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පුද්ගලයා මෙතෙන්දී ඝාතනය කරන්නේ එකම එක පුද්ගලෙක් විතරයි. මේ ඝාතනය කරන්නේත් ජෙස්සිගේ හොඳ යාළුවෙක්. ජෙස්සි කියන පටන් ගන්න මේ වෙනකොට මාවත් ඒ පුද්ගලයාව අනිවාර්යයෙන්ම ඝාතනය කරනවා. මාත් යගේ එතෙක් දැන් වෙලා ඉවරයි. මං කොහොම හරි කියලා එයාව මරන්න ඕනේ. මට ඒකට වගේ උදව් ලබා දෙන්න කියලා. ජෙස්සිගේ මේ කතාවට ජෙස්සිගේ සහෝදරයා කියන්නේ ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. අපිට පුළුවන් දැන් මෙතනින් බේරලා යන්න. ඔයා මාත් එක්ක එන්න අපි මේ රටින් ඉක්මනින් පිට වෙලා යන් කියලා. මේ තීරයට ජෙසි පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ ජෙසි කියන පටන් ගන්නේ මෙතන ඉන්න මේ කොල්ලගේ තාත්තව ඝාතනය කළේ එයා. ඒකින්ද අපි එයාව අනිවාර්යයෙන්ම ඝාතනය කරන්න ඕනේ. අපිට බෑ මෙයාව දාලා යන්න කියලා. ජෙසිගේ මේ කතාවට මෙතනදී රූස් කැමැත්තක් දක්වන රූස් කියන පටන් ගන්නේ ඔයාට ඕන නම් එයාව ඝාතනය කරන්න මම ඔයාට උදව් කරන්නම් කියලා. මේ පුද්ගලයාව ඝාතනය කරනවා රූස්ට ටීම් එකක් ඕන වෙනවා. මේ ටීම් එකට මෙතනදී අරගෙන තිනවා ජැක්වත් එක්ක රූස් යනවා සොහන් පිටණයකට. සොහන් පිටණ ගිහිල්ලා එයා සොහන කාරණා මේ වැඩේට ජැක් නම් ගොඩක් බය වෙනවා. ජැක් අහන පටන් ගන්නෙත් ඇයි මේ දේ කරන්න කියලා. ටික වෙලාවක් මෙතන ඉඳලා ඊට පස්සේ රූස් මේ සොහන හරන පටන් ගන්නවා. මේ සොහන අඩි 4ක් විතර හැරුවට පස්සේ මෙතනින් මතුවෙනවා ආයුධ පෙට්ටිය. මේ පුද්ගලයාත් එක්ක ෆයිට් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ගාව ගොඩක් ලොකු හැකියාවක් තියෙන ඕනේ. රූස් මෙතනදී ජැක්ටත් පුරුදු කරනවා කොහොමද හරියට ෂූට් කරන්න කියලා. මෙතෙන්ට එනවා රූස් කියාලෝ කියන්න පටන් ගන්න. එයා මේ වෙනකොට වැඩ පටන් අරගෙන තමයි තියෙන්නේ. තවත් මිනිමරුවක් සිද්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ ඊළඟ ටාගට් එක ඔයාගේ සහෝදරිය අපි ඉක්මන් කරන්න ඕන කියලා. මෙතන ජැක් කියන පටන් ගන්නේ බය වෙන්න එපා සහෝ. මේ වෙනකොට අපි ප්‍රැක්ටිස් කරන ගමන් තමයි තියෙන්නේ.
අනිවාර්යෙන් එයාව ඉවර කරන්න පුළුවන් කියලා. ඔයාට මේ දේවල් හරියට තේරෙන්නේ නැහැ. ඔයා එකපාරට කිව්වට පස්සේ ඒ දේවල් කරන්න බෑ. ඒකට ඉතින් පුහුණු වෙන්න ඕනේ. මට මේ වෙනකොට ලොක්ක පුරුදු කරන ගමන් තමයි තියෙන්නේ. එයාගෙන් මං ඉගෙනගෙන වැඩි ඉක්මනින් කරන්න කියලා. මෙතනදී ජැක්ගේ මේ පඬිතු කතාවට උත්තර දෙන රූස්ගේ යාළුවා කියන්නේ කෝ දෙන බන්නවගේ අතිතර පිස්තෝල කියලා ටක් ගාලා ෂූට් කරලා පේනවා එක ඉලක්කයක්වත් වර්ධින් නැති වෙන්න. ජැක්ට උත්තර දෙන රූස්ගේ යාළුවා කියන්නේ හිතන්න එපා ඔයා අපි පල්ලිවල ඉදියට අපි විඩ තියන්න දන්නේ නැහැ කියලා. ඒකින් තාම ඔයා ආධුනිකයෙක්. මේ මිනිමරණ පුද්ගලයාට තියෙන මානසික රෝගයක්. එයා කරන්නේ මිනිස්සුන් ඝාතනය කරනවා එයාට වුණ විදියට. මේ වෙද්දීත් මේ ක්ලබ් එකටත් ගිහිලා තිනවා මේ පුද්ගලයා මේ ක්ලබ් එකට ගිහිල්ලා මෙතනදී ජෙසිව පැහැර ගන්නවා. මෙතන ක්ලබ් එකේ ඉදපු ගොඩක් කට්ටිය උත්සාහ කරනවා ජෙසිව බේර ගන්න. ඒත් කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පුද්ගලයා ඔක්කොම ඝාතනය කළා දාලා ජෙසිවත් පැහැර ගන්නවා. ජෙසිගේ සහෝදරයා මේක දැනගත්තට පස්සේ ඉක්මනින්ම එයාගේ වාහනේ අරගෙන මෙයා ෆලෝ කරන් තීරණය කරනවා. ඒත් මේ මානසික රෝගියකින් ජෙසිව බේර ගන්න එක නම් ගොඩක් අමාරු වෙනවා. ජෙසිව බේර ගන්න ඕනින් ජෙසිගේ සහෝදරයා එයාගේ යාළුවට එයාගේ වාහනේ ඩ්‍රයිව් කරන් දීලා එයා යකඩ කෑල්ලකුත් අරගෙන මේ පුද්ගලයාව ඝාතනය කරන්න හිතාගෙන යනවා එයාගේ කාර් එකට. ඒ දේ හිතුවරට ගොඩක් අමාරු වෙනවා. මෙතනදී පොඩි ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙනවා. මේ ඇක්සිඩන්ට් එක සිද්ධ වෙලා ජෙසිගේ සහෝදරයා වැටෙනවා මේ කාර් එකකින් පල්ලෙහාට. කාර් එකකින් පල්ලෙහාට වැටෙනට පස්සේ මේ එයාගේ අතේ තිබුණ යකඩ කුර එයාගේ උදරයේ දැන් ඇල්ල තමයි තියෙන්නේ. දැන් එයාට සිහිය නැති වෙන ඔන්නම එන තියෙන්නේ. මේ කට්ටිය කල්පනා කරනවා එයාගේ ටීම් එකේ දැන් මේ වෙනකොට එයාගේ ලීඩර්ට ගොඩක් ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙනවා. මෙතනින් එහාට ගමන් කරන එකත් ගොඩක් අමාරු වෙනවා. දවසකට පස්සේ රූස්ට පුළුවන් වෙනවා හොයාගන්න එයාගේ සහෝදරියව පැහැරගත්ත මේ මානසික රෝගියා හැංගිලා ඉන්නේ සෙල්ලම් පිටිනිය කියලා. මේ සෙල්ලම් පිටිනිය මේ වෙනකොට රජයෙන් තහනම් කරපු එකක්. මොකද මෙතන පොඩ්ඩක් කරදර ටිකක් සිද්ධ වෙලා ළමයින්ට ගොඩක් ලොකු තුවාල ටිකක් සිද්ධ වෙලා තියෙන හින්දා මේ සෙල්ලම් පිටිනිය පාස් කරලා ටික ඉස්සරහට ගියාට පස්සේ මේගොල්ලෝ එනවා පොඩි බංකරයක් වගේ තැනකට. මේක ලොකු උමගක්. උමගේ ටිකක් දුර ගමන් කරන යනකොට රූස්ට ඇහෙන්න පටන් ගන්නවා කෙනෙක් අමාරුවෙන් කෙඳිරි ගාන සද්දයක්. රූස් මේ ශබ්දය අඳුර ගන්නවා. රූස් දැනගන්නවා මේ ඉන්නේ අනිවාර්යයෙන්ම ජෙසි තමයි කියලා. රූස් ඉක්මනින්ම දුවලා යනවා. දුවලා ගියාට පස්සේ ඒ ඉන්නේ යාගේ සහෝදරිය. හැබැයි මේ වෙනකොට මේ මානසික රෝගියා එයාට ගොඩක් ලොකුවට කරදර කරලා තිනවා. මෙතනදී මේ මානසික රෝගියා පිහියා කරගෙන ජෙසිගේ ශරීරය ගොඩක් තැන්වලින් කැපීම් සිදු කරලා තිනවා. මේ සිදු කළ දෙන කැපීම් උත් එක්ක ජෙසිට තුවාල සිද්ධ වෙලා තිනවා. මේ තුවාල වලින් ගොඩක් ලොකු ලේ ගැලීම් ටික සිද්ධ වෙලා තිනවා. මේ ලේ ගැලීම් ටිකත් එක්ක ජෙසිගේ ජීවිතේ නැති වෙලා තිනවා. ජෙසිගේ මරණ සිරුර මෙතනදී රූස් කරන්නේ මේ ගුහාවෙන් එළියට අරගෙන එන එක. මේ වෙලාවදී ජැක් දකින්නවා මේ මානසික රෝගියා තාමත් ඉන්නවා කියලා. මේ කට්ටියව දැකලා මේ මානසික රෝගියා ටක් ගාලා මාරුවෙන් තමයි හදන්නේ. ජැක් යන පටන් ගන්නේ රූස්ට තාමත් එයා ඉන්නවා අතන. අපි ගිහිල්ලා එයාව ඉවර කරමු කියලා. මෙතනදී රූස් කරන්නේ ගන්නවා ෂොට් ගන් එකක්. ෂොට් ගන් එක අරගෙන වෙඩි තියලා දානවා මේ මිනිස්සයාට. හැබැයි මෙයා මරන්නේ නැහැ. ජෙසිව මරපු කේන්තියට රූස් කරන්නේ මේ පොත්කලියාගේ ඔළුව සම්පූර්ණයෙන්ම කුඩු ගන්නවා. කුඩු කළා ඊට පස්සේ පණ පිටිම උස්සලා විසි කරලා දානවා එහා පැත්තේ තිබුණ අඩි 150-200ක් විශාල කොන්ක්‍රීට් තාපයෙන් පල්ලෙහාට මෙයා විසි කර මිදදී කෝචි පාට විසි කරලා දාලා ඊට පස්සේ කියන පටන් ගන්නේ ඔන්න මගේ සහෝදරිය මරපු එකට මං ඔයාට දඩුවම් ලබා දුන්නා කියලා. රෝස්ගේ මේ පරිගැනීමත් එක්ක මේ කතාව මෙතනින් ඉවර වෙනවා. මේ කතාව ගැන මොකද්ද හිතෙන්නේ කියන එක අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් තියන්න මතක කරන්න එපා. මේ වගේ තවත් සුපිරිම කතාවකින් අපි ඉක්මනින් මුණ ගැහමු.